ට්‍රීවිල් ගෙන්නන එකෙන් ට්‍රීවිල් හිමියට වෙන්නේ කෙලවෙන එක කියලා මම කමෙන්ට් එකක් දැම්මා. වරිත් ධර්මසේකර දාලා තිබුණු පෝස්ට් එකකට. ඒ කියන්නේ සංගමය කියන්නේ ට්‍රීවිල් ගෙන්නන්න ට්‍රීවිල් ගාන අඩු කරන්න නැත්නම් ඒ 25ක තියෙන ෆිනෑන්ස් එක ලබාගෙන 25 ඒක වැඩි කරන්න ට්‍රීවිල් ගෙන්නන්න ඕන. ට්‍රීවිල් වැඩිපුර ට්‍රීවිල් ගෙන්නන එක තමයි කරන්න ඕන කියලා. නමුත් දැන් අපි ලංකාවේ මහගට්ට එක නැත්නම් ලංකාවේ ට්‍රීවිල් කර්මාන්තය නැත්නම් ඒ ගැන බැලුවාම ලංකාවේ ප්‍රධාන වශයෙන්ම ට්‍රීවිල් කර්මාන්තය පික්මි එක ඌබර් එක සාමාන්‍ය ටැක්සි මීට එක ඊට අමතරව ටැක්සි මීට නැතුව අන්දිවල දුවන එකක් තියෙනවා. ඉතින් මෙන්න මේවා තමයි ලංකාවේ ට්‍රීවිල් කර්මාන්තය තියෙන්නේ. එතකොට දැන් මේක ආධිපත්‍යයක් විදිහට මේ ට්‍රීවිල් කර්මාන්තය ආධිපත්‍යයක් විදිහට විශේෂයෙන් රස්නායක පළාතේ අත්කරගෙන තියෙනවා මේ පික්මි සමාගම. එතකොට සහ ඌබර්. එතකොට මේ සමාගම් වලින් මේ සමාගම් වල අපේක්ෂාව තමයි උපරිම තමන්ගේ ට්‍රීවිල් රටේ උපරිම වශයෙන් ධාවනය සෙනග ගෙන්න ප්‍රවාහනය දෙන එක. ඒ කියන්නේ ගාන පාරිභෝගිකයාට ගාන අවම කරලා අවම මුදලකට මේ සේවාව සපයන එක තමයි මේ මේ ආයතනවල අවශ්‍යතාවය. එතකොට ඒගොල්ලෝ ඒකට කමිෂන් එකක් ගන්නේ. එතකොට පාරිභෝගිකයා සෑහෙන තෘප්තිමත්. ඒ වගේම පික්මි ආයතනයත් තෘප්තිමත්. එතකොට එහෙම වෙන්නේ ඇයි? ඒ කියන්නේ මේක හොඳයිනේ කියලා කාට හරි පේන්න පුළුවන්. පාරිභෝගිකයන්ට නේද මේ පාරිභෝගිකයන් නේද තෘප්තිමත් වෙන්න ඕනේ කියලා. ගොඩක් තැන්වල එහෙම වුණත් මේක ඇතුළේ වෙන කතාවකුත් තියෙනවා කියලා මට හිතෙනවා. ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට ට්‍රීවිල් එකක් කරේක දුවන්න ඕන ප්‍රමාණයක් තියෙන කිලෝමීටරයකට අපි කියමු රුපියල් 100ක් ගන්නවා කියලා. නමුත් පික්මි නැත්නම් ඌබර් ආයතනයේ ඔක රුපියල් 45කට 50කට නැත්නම් 60කට මේ ප්‍රමාණයකට ගියනවා. එතකොට ඒ ගෙනාම ඇත්තටම එතකොට ඒකේ පෙට්‍රල් දාලා නඩත්තු කරලා ඒ ටික කරගන්න අමාරුයි ඒ මුදලට. එතකොට දැන් මෙන්න මේ නමුත් සමාගමට ඒක ඒ තරම් වැදගත් දෙයක් නෙවෙයි. සමාගමට අවශ්‍ය පුළුවන් තරම් අවම මුදලට මේක ලබා දෙන්න. එතකොට ඒ සමාගම අය ගන්න කමිෂන් එකක් නිසා ඒක ඒගොල්ලන්ට ගැටලුවක් නැහැ. ඒ කියන්නේ ලංකාවේ බොහෝ දෙනෙක් විශාල වශයෙන් මේ ට්‍රීවිල් මේ නැත්නම් මේ ටැක්සි සර්විස් එක පාවිච්චි කරන නිසා සමාගමට ඒ විශාල ලාභයක් තියෙනවා. ඉතින් ඒ නිසා ඒගොල්ලන්ට අර ටැක්සි දුවන අය පිළිබඳ ඒ තරම් හිතන්න අවශ්‍යතාවයක් නැහැ. නිසා ඒගොල්ලෝ කරන්නේ පුළුවන් තරම් බස් එකේ යන කෙනාත් මේ ට්‍රේවිල් එකක යවන එක තමයි ඒගොල්ලන්ගේ පරමාර්ථය. එතකොට අර දුවන කෙනාට වෙන්නේ එයා මේක මේ ට්‍රේවිල් එක දුවලා එයා ටික දවසක් යනකොට එයා අසාර්ථක වෙනවා. ඒ කියන්නේ ඒ මුදලට දුවන්න බෑ. එක ෆිනෑන්ස් කැරියර්ස් වෙනවා. එහෙම නැත්නම් වෙන්න පුළුවන් දේ තමයි
මේන්ටේන් කරගන්න බෑ. එතකොට ඒ නිසා මෙයා කරන්නේ මේක එක්ක විකුණනවා වෙන කෙනෙකුට. එතකොට ඒ වෙන කෙනා ඉන්නවනේ. ඒ වෙන කෙනත් කරන්නේ ආපහු පික්මී හරි දුවන එක. එතකොට දැන් මේ වාහනය දිගටම වාහනය රන් වෙනවා. වාහනය දුවන කෙනා වෙනස් වෙනවා. ඒ කියන්නේ ඇත්තටම වෙන්නේ දුවන කෙනාට කෙලවෙනවා. ඒක මම කියන්නේ දුවන කෙනාට කෙලවෙනවා. වාහනේ දිගටම කවුරු හරි දුවනවා. එතකොට ඒකෙන් පික්මී ආයතනයට කමිෂන් එක හම්බ වෙනවා. ඊට පස්සේ දැන් ඒක තමයි සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ. ඊට පස්සේ අපි කියමු දැන් ගන්න අලුතෙන් වාහන එනවා කියලා. ඒතර අලුතෙන් වාහන එනකොට අලුතෙන් පිරිසක් මේ කියන්නේ දැන් අපි කියමු ඔය ඉස්කෝල වල මේ අවුරුදු 19 20 වෙන අය ඊට පස්සේ ටීවීල් එකක් ගන්න ඒකට යනවා. එතකොට ඒ අය අලුතෙන් කර්මාන්තර එනවා. එතකොට අර ප්‍රශ්නය දැන් අර සමාගමට තීච්ච ප්‍රශ්නය තමයි අලුතෙන් වාහන එන්නේ නැති වුනහම අර පරණ වාහන දුවන අය වාහන එක කැඩෙනවා. නැත්තම් අර දිගටම අර රොටේට් එක වෙන්නේ නැහැ. ඒ නිසා පොඩි ලොකු ප්‍රශ්නයක් තිබ්බා මේ පික්මි ආයතන වලට. නමුත් දැන් අලුතෙන් වාහන එනවනම් මේක රොටේට් එක වෙන එක අලුත් අය තරුණයන් මේ එනවා මේ ටීවීල දුවන්න. ඒකම අර කැඩෙන වාහන නැත්නම් අබලන් වෙන වාහන වලට අලුත් වාහන එනවා. එතකොට වැඩි පිරිසකට මේ සේවාව දෙන්න පුළුවන්. ඒක ඇතුලේ දැන් අර මේ දැන් ඒ පික්මී ආයතනට අවශ්‍ය දේ සිද්ධ වෙනවා. සමහරට මේක ටිකක් සංකීර්ණයි. මේක ටික තේරෙයිද දන්නේ නැහැ මම කියන එක. බලමු මම මේක දාන්නම් මේ ලලිත් ධර්මසේකර මහත්තයා අහලා තිබ්බ කමෙන්ට් එක නිසා තමයි මම මේ වීඩියෝ එක කරේ. හරි.